එක්තරා භවයක බෝධිසත්වයන් වහන්සේ හාවෙක්ව ඉපදිලා හිටියා. මේ හාවා තමන්ගේ යාළුවන් සමග සාමයෙන් සහ සහයෝගයෙන් ජීවත් වුණා. හාව ඉතාමත් ධර්මිෂ්ඨ සිල්වත් සතෙක්. ඔහු හැමදාම සිල් රැකලා අනුන්ට උදව් කරන්න පුරුදු වෙලා හිටියා. එක දවසක් සඳ එළියෙන් බැබලෙන පෝය දවසක් හාව තමන්ගේ යහළුවන් සමග වාඩි වෙලා උපෝසත සිල් රකින්න සූදානම් වුණා. හාවා කිව්වා, අපි අද සිල් රකින්නවා. අපි ළඟට කුසගිනි කෙනෙක් ආවොත් අපි පුළුවන් විදියට උපකාර කරන්න ඕන. ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයාට මේ හාවාගේ සිල්වත්කම ගැන දැනගන්න ලැබුණා. ශක්‍ර දේවේන්ද්‍රයා හාවාගේ සිල් පරීක්ෂා කරන්න තීරණය කළා. ඔහු දුප්පත් බ්‍රාහ්මණයෙකුගේ වෙස් අරගෙන හාවා ළඟට ආවා. බ්‍රාහ්මණයා හාවාගෙන් මෙහෙම ඇහුවා, අනේ සිල්වත් හාවා, මට හරිම බඩගිනි, කන්න දෙයක් නැහැ. මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද? හාවා කල්පනා කළා. තමන්ට කන්න කිසිම දෙයක් නැහැ. තමන් තනකොළ කන සතෙක්. එතන ගින්නක් තිබුණා. හාවා එකපාරටම හිතුවා, මම මගේ ජීවිතයම මේ බ්‍රාහ්මණයාට පරිත්‍යාග කරනවා. එතකොට ඔහුට බඩගින්න නිවා ගන්න පුළුවන්. ඒ නිසා හාවා බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා, බ්‍රාහ්මණතුමනි, මෙතන තියෙන්නේ ගින්නක්. ඔබ මේ ගින්න හොඳට ඇවිලුවොත් මම මේ ගින්නට පැනලා මගේ ශරීරය ඔබට දෙන්නම්. ඔබට මගේ මස් අරගෙන කන්න පුළුවන්. ශක්‍ර දේවේන්ද්‍රයා හාවාගේ මේ කතාව අහලා පුදුම වුණා. ඔහු ගින්න හොඳට ඇවිලුවා. හාවා කිසිම බයක් නැතුව සතුටින්ම ගිනි ජාලාවට පැන්නා. ඒත් පුදුමයකට වගේ ගින්න හාවාගේ ශරීරයට කිසිම හානියක් කළේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්නලා මෙහෙම කිව්වා, අනේ සිල්වත් හාවා, ඔබගේ පරිත්‍යාගය හරිම උතුම්. ඔබගේ මේ ක්‍රියාව මේ ලෝකෙට ආදර්ශයක්. ඔබගේ මේ උදාර ක්‍රියාව සදහටම පවතිනු පිණිස මම සඳෙහි ඔබගේ රූපය සනිටුහන් කරන්නම්. ඒ නිසා තමයි අදටත් අපි සඳ දෙස බලන විට හාවෙකුගේ රූපයක් දකින්න ලැබෙන්නේ. මේ ජාතක කතාවෙන් අපට ලැබෙන පාඩම්. දානය. හාවා කිසිවක් නොතකා තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කළා. මෙය දානයේ උතුම්ම ආකාරය පෙන්වනවා. මෛත්‍රිය. අන් අය කෙරෙහි ඇති කරුණාව සහ උපකාර කිරීමේ කැමැත්ත. සිල්වත්කම සහ අදිෂ්ඨානය. හාවාගේ සිල්වත් ජීවිතයත් තමන්ගේ අදිෂ්ඨානයත් මේ කතාවෙන් ඉස්මතු වෙනවා. නිහතමානී බව. කිසිදු ආත්මාර්ථකාමී අරමුණකින් තොරව හාවා කළ පරිත්‍යාගය. ඉතින් අදත් ගෙනාපු මේ ජාතක කතාවේ නම සස ජාතකය. හාවාගේ පරිත්‍යාගය. මේ වගේ ලස්සන අපිට වැදගත් පාඩම් කියලා දෙන ජාතක කතා මගේ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ කතාව ලස්සනයි නම් ඔයාලට මොනවා හරි ඉගෙන ගන්න දෙයක් තිබුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. බුදු සරණයි සියලු දෙනාටම.